දන්නවද ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා බර පරීක්ෂණයක් කළ අහසවන් ගුවන් පාලම. ගාලු නුවරදොර අභියස රත්නදීප ඉදිකිරීම වඩාත් සුවිශේෂී වෙන්නේ මෙම ගොඩනැගිලි දෙක යා කරන මෙන්න මේ අහසවන් ගුවන් පාලම නිසා. ඇමරිකා එක්සත් ජනපදයේ ගෙස්ල සමාගමේ සංකල්පයක් මත ඉදිකෙරුණු අහසවන් ගුවන් පාලමේ යකඩ සැකිල්ල ඉන්දියාවේ කාංචිපුරම් වල කාර්මික හා තාක්ෂණික කණ්ඩායමක් විසින් නිර්මාණය කරලා තියෙනවා. ගුවන් පාලමේ බර මෙට්‍රික් ටොන් 1500ක්, දිග මීටර් 55, පළල මීටර් 18ක්. මෙම පාලම මෙම කුළුණු දෙක අතර මීටර් 100ක් උසින් ස්ථාපනය කරලා තියෙනවා. ඒ කුළුණු දෙකේ 19, 20, 21 මහල් එකිනෙකට සම්බන්ධ කරමින් ලෝකයේ විවිධ රටවලින් ආනයනය කළ සුවිශේෂී වාහන වලින් නිර්මාණය කළ මෙහි සෑම කොටසක්ම නියමිත තත්ත්ව සහතිකයන්ට අනුව සාදා එකලස් කොට විධිමත් පරීක්ෂණයන්ට ලක් කරලා තියෙනවා. අහසවන් ඉදිකිරීම ලෙස සැලකෙන මෙහි ඉහළ මට්ටමෙන් පිහිනුම් තටාක දෙකක් හා පහළ මට්ටමෙන් සුකෝපභෝගී අවන්හලකින් සමන්විත වෙනවා. මෙම සමස්ත ව්‍යාපෘතියේ වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 400කට අධිකයි. ඉංජිනේරු විද්‍යාවේ සුවිශේෂී නිර්මාණයක් වන මෙය මුහුදු මට්ටමේ සිට මීටර් 100ක් ඉහළින් දැවැන්ත කුළුණු දෙකක් අතර දිව යනවා. මේ සම්පූර්ණ ඉදිකිරීමේ සැකිල්ල රඳවා තියෙන්නේ බෙයාරින් 8ක් මත පමණයි. ටොන් 1500ක් බර ඇති යකඩ සැකිල්ල සම්පූර්ණයෙන්ම සකස් කළ පසු එය ලෝකයේ ප්‍රථම වරට සම්පූර්ණ බර පරීක්ෂණයට ලක් කිරීම විශාල ඉංජිනේරුමය අභියෝගයක් වී තිබෙනවා. මෙම පාලම කුළුණු දෙක අතර මීටර් 100ක් උසින් නිසි ලෙස ස්ථාපනය කිරීම සඳහා අතිනවීන ජැකින් තාක්ෂණය භාවිතා කර ඇති අතර මෙම ක්‍රියාවලිය ඉදිකිරීම ශ්‍රේෂ්ඨයේ විශාලතම එසවීම් අතරටද එක්වන බව වාර්තා වනවා. එමෙන්ම මෙම ගුවන් පාලම සැලසුම්කරණය නිපදවීම සහ භූමියේදී එකලස් කිරීම සඳහා වසර 2කට අධික කාලයක් ගත වී ඇති බවත් යකඩ සැකිල්ල මීටර් 100ක් උසට සවි කිරීමේ ක්‍රියාවලිය පැය 8ක් තුලදී සම්පූර්ණ කර ඇති බවත් වාර්තා වෙනවා. ඉතින් අහසවන් ගුවන් පාලම කියන්නේ කොළඹ නගරයට අභිමානයක් රැගෙන ආපු සංවර්ධනයේ විශිෂ්ටත්වය මනාව පිළිබිඹු කරන ගොඩනැගිල්ලක කොටසක් පමණක් නොවේ. අතිශය නිර්වාද්‍ය ඉංජිනේරු විද්‍යාවේ විශිෂ්ට නිර්මාණයක්.